Menina tora, e tora, tora, tora. Si mamma, si ma woo, e ka tora, tora. Menina tora, e tora, tora, tora. එයා අන්තිමට කෝච්චි ලයිසන් එක අරන් දෙන්නේ. E ka tora, tora. Menina tora, e tora, tora, tora. Si mamma, si ma woo, e ka tora. හැමදාමත්ම අව චැම්පියන් වැඩසටහනින් දක්ෂ සොයා ගන්නවා. අද දවසේදී අපි ඇවිල්න්නේ අන්තර් පාසල් රග්බි පිටේ තමත්ම සුපිරි දක්ෂතා ප්‍රදර්ශනය කරපු ගල්කිස්ස විද්‍යාල ක්‍රීඩාංගණයට. හේතුව තමයි මේ අවුරුද්දේ තමත්ම පෙරලිකාර කණ්ඩායම බවට පත් වුණේ මේ ක්‍රීඩකයන්. වාසිනී යාගේ ළඟම යාළුවෙක්. ඒක බොරුවක් ඒක බොරුවක්. අයිබන් සුපර් සැන්දයක්. අපි තමයි දකුණු කොළඹ ගල්කිස්ස විද්‍යාලයේ රග කණ්ඩායම. මේ මගේ පිටිපස්සෙන් පේන්නේ මගේ රග කණ්ඩායම. අපි තමයි 2011 වර්ෂයේ පාසල් රග තරඟාවලිය ලොකු පෙරලියක් කරපු කණ්ඩායමක්. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න අව චැම්පියන් ඉතින් අපේ කණ්ඩායමේ දස්කම් බලාගෙන අපි ඉන්න ඔයගොල්ලොත් එක්ක. රග්බි පාපන්දු ලෝක කුසලානය මේ වෙනකොට නවසීලන්තයේදී පැවැත්වෙන අතරවාරදී ලංකාවේ ජනප්‍රියම තවත් ක්‍රීඩාවක් තමයි රගර්. ක්‍රිකට් ක්‍රීඩාවට ඔබ ගොඩක් ආදරය කරනවා. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාව අභිබවා යන්නට සමත් වෙන එකම ක්‍රීඩාව තමයි මේ කාලේ පුරාවටම රගර්. පාසල මට්ටමේ දක්ෂතා දක්වන රගර් ක්‍රීඩකයන් ජාත්‍යන්තර තලයේ ජය ගන්නවා. ඉතින් ඒ නිසාවෙන්ම අපිට ශ්‍රී ලාංකිකයන් හැටියට ගොඩක් ලොකු ආඩම්බරයක් දැනෙනවා. ගල්කිස්ස විද්‍යාලය ක්‍රීඩාංගණයට අපි පහුගිය දවස්වල ගියේ එවැනි දක්ෂණ පිරිසක් සොයාගෙන. ඒ දක්ෂණ අද දවසේදී ඉන්නේ මාත් එක්ක මේ මැදිරියේ අව චැම්පියන් මේ වැඩසටහන තුල. ජයත්‍රක මහත්මයා ගොඩාක්ම ජනප්‍රිය චරිතයක්. ඔව්. හේතුව ඇත්තටම මම ගොඩක් ක්‍රීඩා කණ්ඩායම් පුහුණු කරනවා. ඒක කෝච් කෙනෙක් වශයෙන් උත් ට්‍රේනර් කෙනෙක් වශයෙන් උත්. ඒක නිසා ශ්‍රී ලංකාව තුල මම හිතනවා මම ගොඩක්ම ජනප්‍රිය චරිතයක් කියලා. ඒ වගේම මගේ ඒ කෝචින් සහ ට්‍රේනින් මත ලංකාව සහ ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා පිරිපුන් ක්‍රීඩකයෝ ගොඩක් මම බිහි කරලා තියෙනවා. ඒ නිසා මම ගොඩාක්ම ජනප්‍රිය චරිතයක්. හොඳයි. සරිදු සුබ සැන්දෑවක්. සරිදු ගොස කීයද සමන? ගෙදර බැලුව 5යි එකක්. අඩි 5යි අඟල් එකයි. ගෙදරදී බැලුවම අඩි 5යි අඟල් එකයි පිටතදී බැලුවම අඩි 5යි අඟල් 10ක් විතර. එහෙමද? නෑ ඒ ගානම තමයි. ඒ ගානම තමයි. දැන් ওই මගේ දිහා මේ කැරකෙන පුටු මේසේ වගේ කරකෙවෙන්නේ නැතුව ලස්සන ඉස්සරහ බලන් කතා කරනකොට ඔයාක ලස්සනට මූණ බලා ගන්න පුළුවන් ලංකාවටම. හරි. නේද? දැන් මේ නිවේදකෙක් විදිහට කටයුතු කරන්න ආසාවක් නැද්ද ශරිදු? අවස්ථාවක් කමුණොත් පැකිලෙන්නේ නැහැ. හොඳයි අපේ නිෂ්පාදක මහත්මයාගෙන් අහලා අනිත් දවසේ මේ පුටුව වාඩි කරන්න. මොකද ඒ දාමත් හොඳට කරා. මොකද්ද? මොකද්ද? සුබ සැන්දෑවක්. ආයිබෝන් අපි තමයි විද්‍යාලයේ හොඳයි ශරදි තමත්ම ආඩම්බරව ගැන ඔබ මොකද මේ ඕල් රවුන්ඩර් කෙනෙක් ගොඩක් දක්ෂතා පිරිපුන් ශිෂ්‍යෙක් ක්‍රීඩකෙක් මේ විද්‍යාලයක ක්‍රීඩාංගණයට ගිහිල්ලා අපි මේ පිළිබඳව තොරතුරු කතා බහ කරලා ඇයි අද දවසේදී අවර් චැම්පියන් ප්‍රෝග්‍රෑම් එකේ ඔබ ඉන්නේ? ඇත්තටම අපි ලංකාවේ ලොකු පෙරලියක් කරපු කණ්ඩායමක් අපිට සතුටුයි. අපේ පුහුණු කවුරු දෙන්නත් අපේ මාස්ටර් ඉන්චාර්ජ් සර්රුත් මැනේජර් අයියත් ඇත්තටම ඉතින් මේ වගේ තැනකට එන්න ලැබිච්ච එක ලොකු සන්තෝෂයක්. ගොඩ කාලයකට පස්සේ මම හිතන්නේ අපේ පාසලෙන් ආපු පළවෙනි වතාව වෙන්න ඕනේ මේක. අනිවාර්යයෙන්ම විශේෂම හේතුව තමයි ගල්කිස්ස විද්‍යාලය කියලා කිව්වා මේ වසරේ පාසල් රගර් පිටි තමත්ම පෙරලිකාර කණ්ඩායම් බරපත් වුණා. ඔය ඇත්තටම ලංකාවේ නම ගියපු පාසල කියන්නේ රග්බි ක්‍රීඩාව ඉහපැත්තටම ගියපු පාසල් දෙක තුනකට අපි කිසිම අභියෝග කරලා අපි අභියෝග ජයග්‍රහණය කරා. ඒක තමයි මේ හේතු වුණේ. ගයන් සුබ සැන්දෑවක්. ගයන් සාමාන්‍යයෙන් මේ එක ජීවිතේ සිහින තියෙනවා. මම ගොඩක් කැමැත්තක් දක්වනවා සිහිනයක් විදියට කරන්න සහ විනෝදාංශයක් විදියට කරන්න හැම වෙලාවෙම එහෙම කරන්න. ඉතින් ඒ නිසා එහෙම කරන්නේ නැතුව පොඩ්ඩක් කතා කරන්න පුළුවන් මේ වෙලාවේ. පුළුවන්ද බැරිද? මයික් එකට කතා කරලා ගොඩක් හොඳයි. ගයන් දැනගන්න කැමති ඇයි මේ රගර් ක්‍රීඩකයෙක් වුණේ? රගර් ක්‍රීඩකයෙක් වුණේ මගේ මේ ශරීරයත් එක්ක අනික් ක්‍රීඩා වලට යන්න බැරි වුණා. යග්ගුලි විසිකවන්න පුළුවන් යෝධයෙක් වගේ. එහෙම බැරිද? ඒවත් පුළුවන් මේ අපේ පාසලේ වැඩි ඒවර නෑ නේ. කියලා වාරා මේ ඒ කියන්නේ වැඩි යගුලි නැතුවද නැත්නම් මේ ඉස්කෝලේ නැත් මේ යගුලේ කියන ඉවෙන්ට් එක නැතුවද? යගුලිය ඉවෙන්ට් එක නැතුව.
හොඳයි. සුහෙල් සුබ සන්දාවක්. සුබ සන්දා. කෝච් ලයිසන් ගත්තද? කාර් ලයිසන් ගත්තද? නැත්නම් මෝටර් බයික් ලයිසන් ගත්තද? මෙතන ඉන්න කට්ටිය? ඔයා නෙමෙයි. මොකද කලින් කිව්වා. ගත්තා එක්කෙනෙක් ගත්තා. කෝච්නේ? ඔව් රිවර්ස් එක ගන්න. කෝච් රිවර්ස් එක. හොඳයි. ගොඩක් දේවල් දෙනවා හරි ෆනි පැයක් වේවි. ගොඩක් දේවල් දෙනවා කතා බහ කරන්න. මේ වසරේ අන්තර්පාසල් රග්බි පිටියේ තමත්ම කැපිපෙනෙන චරිතයක් බවට පත් වෙනවා සුහෙල්. මමද? ඔව් ඒක එහෙම නැද්ද? ඔව් එහෙම තමයි. ගොඩක් අපේ ටීම් එකේ ගොඩක් දෙනෙක් එහෙම කැපී ඔව් නෑ මං පෞද්ගලික එක එක්කෙනා ගැන කතා කරන නිසා සුහෙල් මොකද්ද අද දවසේදී ඔබ ඉන්නතන කවුරු හරි කෙනෙක් ඇහුවොත් කියන්නේ මෙන්න මේ විදිහට කියලා. මම ඇත්තටම සතුටු වෙනවා මම ඉන්න තැන. මම පොඩියට පටන් අරන් ඒ කියන්නේ මම දැන් තැනක ඉන්නවා කියලා මට කියන්න පුළුවන්. මොකද මේ මම අවුරුදු 12 ඉද්දි තමයි රග ගන්න පටන් ගත්තේ. දැන් මට අවුරුදු 19යි. දැන් අවුරුදු 8ක් වගේ වෙනවා මම රග ගන්න පටන් අරන්. ඒ හින්දා මට සතුටුයි මම දැන් ඉන්න තැන. මගේ සීන් ඔක්කොම රග සීන් ඔක්කොම මම මේ ජයගෙන තියෙනවා. විද්‍යාල ශිෂ්‍යෙක් විදිහට සහ ක්‍රීඩකෙක් විදිහට දවසේදී මොන වගේ හැඟීමක්ද තියෙන්නේ? හරිම ගාම්භීර හැඟීමක් තමයි තියෙන්නේ. දැන් ওই ගාම්භීර හැඟීම තිබ්බේ නෑ නේද මේ වසරෙන් කලින් වසරවල එහෙම ගාම්භීර හැඟීමක් තිබ්බේ නෑ නේද මේ හේෂාන්? මොකද හේතුව තමයි මේ වසරේ තමයි හේෂාන් ගොඩාක්ම ලොකු ජයග්‍රහණයක් කරගන්න හැකියාවක් ලැබුණේ. හේෂාන් කියලා කිව්වම එක එකනාම ඕන දිහා බලනවා. හේෂාන්ගේ මං අහන්නේ. හොඳයි කියන්න බලන්න මේ විද්‍යාලය කියන නම ඇතුළේ තියෙන මේ ආඩම්බර මොන වගේද දැනෙන්නේ? මං ඕන තැනක ගිහිල්ලා කියන්න බය නැහැ මගේ ඉස්කෝලේ විද්‍යාලය ගිහිල්ලා ඒ වගේ ආඩම්බරයක් මට තියෙනවා. දැන් විද්‍යාල ක්‍රීඩකෙක් විදිහට මොන හරි තියෙනවද මේ අමතක කරන සිදුවීම් ජීවිතේ මේ රගර් පිටියේ? ගොඩක් දේවල් තියෙනවා. කොච්චර දේවල් තියෙනවද කියලා හොඳටම පේනවා. මොකද මේ ළඟ ඉන්න කෙනා කුටු කුටු කරලා hina වෙනවා මේ කට්ටිය hina වෙනවා. ඒ දේවල් හොඳයි. කොහොමද මේ රගර් ක්‍රීඩකයෙක් බවට පත් වෙන්නේ? මම හිතන්නේ හොඳ හැදිදැනි ශරීරයක් තියෙනවා. ඇත්ලටික් කරන්න පුළුවන්, වොලිබෝල් කරන්න පුළුවන්, ෆුට්බෝල් කරන්න පුළුවන්. ඇයි රගර් ක්‍රීඩාව තෝරගත්තේ? මම රග ගන්න ඉස්සෙල්ලා වෙන ස්පෝර්ට් එකක් කරේ කරාටි. ඒකත් ඉස්කෝලේමද? ඔව්. ඊට පස්සේ මගේ යාළුවෝයි කෝචස් මේ අමිලස අඩගාපින්ද යාළුවන්ගේ කියපින්ද යාළුවන් එක්ක පිටින්ද ගියා රග ගන්න. ෆිට් එකට ගියා මචං අපි රගර් ගහම කියලා ගමු. අද දවසේ තරුවක්. අද දවසේ තරුවක් නේ? අද දවසේ මම ආඩම්බරේන මම රග ක්‍රීඩා ජීවිතයක අපි මන්මාවත් හොයාගන්න ඕනේ නේද? ඒව ඔස්සේ යනකොට තමයි අපි සතුට වෙන්නේ. ඒ වගේම තමයි තිමාෂත් එක්ක කතා නොකර හිටියේ මේ වෙලාව වෙනකම් මොකද කණ්ඩායමේ නායකයා නිසා. පොඩ්ඩක් කට්ටිය කතා කරලා පොඩ්ඩක් එක්සයිට් වෙන්නේ නැතුව කතා කරන ඕන නිසා මොකද නායකයෙක් විදිහට එක්සයිට් ලානේ මේ වෙලාවේ ඉන්නේ නේද තිමාෂ? පොඩ්ඩක්. දරකනක මෙතන නායකයෙක් විදිහට දැනන මේ සතුට කොහොමද අද දවසේදී? ලොකු සතුටක් දැනෙනවා මේ වගේ කණ්ඩායමක් එක්ක මේ වගේ මේ පුහුණුකාරයොත් එක්ක පුහුණුකරු මහතුන් එක්ක සර්ලත් එක්ක මේ වගේ ලොකු ගමනක් එන්න පුළුවන් එක ගැන. දැන් මේ අසරේ තිබුණු මේ රොයල් මැච් එක තිබ්බා, සෙන්ට් තෝමස් තිබ්බා, සෙන්ට් පීටර්ස් තිබ්බා, මේ ගොඩාක් ට්‍රිනිටි කොලෙජ් එකත් එක්ක මේ හැම තරගයක්ම ඉතාමත්ම මේ අඩු ලකුණු පරතරයකින් තමයි ජයග්‍රහණය නෙමෙයි පරාජය වුණේ. මොකද්ද මේ මොන වගේ අභියෝගයක්ද තිබුණේ මේ වසර පුරාවටම? මේ අවුරුද්දේ හැම කණ්ඩායමක්ම එක වගේ. හැබැයි මේ අපි උපරිම දක්ෂතාව දැක්වුවා මේ පුහුණු කිරීම මත තමයි ඒක ගොඩක් තිබුණේ. ඒකයි weight lifting අපි කරා, weight training. ඒක නිසා තමයි ගොඩක් දියුණු වුණේ ගිය අවුරුද්දට වැඩිය අපේ මේ අවුරුද්දේ. weight lifting කරන එකට පුංචි රහසක් වෙන මම පස්සේ කියන්න. මේ ධනුෂ්ක සුබ සැන්දෑවක්. මේ ධනුෂ්ක දැන් මේ එක මේ ක්‍රීඩකයන්ට එක මේ තරුණයන්ට තියෙන එක සිහින සහ ෆැෂන් නේ. ඒ ෆැෂන් කරනකොට මම හිතනවා ගොඩක් කට්ටිය හරි ආකර්ෂණ දිනා ගන්න පුළුවන් විශේෂයෙන්ම රගර් ක්‍රීඩකයන් සහ ක්‍රිකට් ක්‍රීඩකයන්ට. අපි නම් එහෙම ආකර්ෂණ දිනා ගන්න දෙයක් නැහැ. ඉතින් අපි හරිය මෙහෙම මොනවද දාගන්න බෑනේ. ඒ නිසා මේ අද දවසේදී කවුරු හරි කෙනෙක් ඇහුවොත් මගේ ජීවිතේ පැෂන් එක මේකයි කියලා මොකද්ද කියන්නේ? මම වගේ කියලා කියන්නේ කොහොමද? අතර මම ආසයි ෆැෂන් කරන්න. මට කැමති අඳුමක් තිබ්බොත් මම අනිවාර්යයෙන් අඳිනවා. කැමති විදියට. මම ඉතින් ස්ටයිල් ගොඩක් කරන්න මම ආසයි ඉතින් ලස්සනට ඇඳලා කරලා ඉන්න. දැන් සාමාන්‍යයෙන් ඔහොම මයික් එක අරගෙන මෙහෙම පල්ලෙහාර කරන මෙහෙම කරනකොට මට ඇහෙන්නෙත් නෑ. මං හිතා ලංකාවට ඇහෙන්නෙත් නෑනේ. ওই ටිකම ආපෞසරයක් ලස්සනට මයික් එක ලං කරගෙන කියන්න. ඒ දඬුවමක්. අතරම මම ආසයි ගොඩක් ෆැෂන් කරන්න. ඒත් ලස්සනට ඇඳුම් අඳින්න ආසයි. ලස්සනට ඒ කියන්නේ ජීවත් වෙන ලයිෆ් ස්ටයිල් එක හදා ගන්න ආසයි. ඒකින්ද ෆැෂන් වලට ගොඩක් ආසයි.
ලයිෆ් ස්ටයිල් එක තමයි මගේ රග්බි. Okay, thank you so much. මං හිතන්නේ අපිටත් හොඳයි මේ හොඳ ආදර්ශමත් තරුණයෙක් ධනුෂ්ක ඇන්ඩ්‍රූ සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. පොඩි බෝයි, කළු බෝයි. මේ වඩා කළු කට්ටිය ඉන්න. කවුද ඉන්නේ කළු කට්ටිය? එතන ඉන්නවා විතරයි. ඔව් ඉස්කෝලේදී ඉන්නේ. කොහමද ඉතින් ඉස්කෝලේ වල හරියමින් ඉන්නව නේද කළු කට්ටිය? මම මේකප් වැඩිපුර ගාවම ගොඩක් මමත් සුදුයි නේද? හොඳයි. ඇන්ඩ්‍රූ දැනගන්න කැමතියි මේ ඉස්කෝලේ ලැබෙන තමත්ම හොඳ සහයෝගයක් ලැබෙනවා. හොඳ ගුරුවරු පිරිසක් ඉන්නවා මේ විද්‍යාලයට. මේ වසරේ ඉතාමත්ම කතාබහට පත් වෙච්ච පළමු පාසල කීපයක් තිබුණා. ඒ අතරින් පළමුවෙන් ඉන්නේ විද්‍යාලය. හේතුව මොකද්ද? අපි ලොකු ප්ලෑන් එකකින් තමයි පටන් ගත්තේ. ලීග් ස්ටාර්ට් කරන්න. අපි ගොඩාක් ප්‍රැක්ටිස් කරා. චැම්පියන්ස් එන්න තමයි ප්‍රැක්ටිස් කරේ. පොඩි මිස්ටේක්ස් වලින් ඒක බැරුව ගියා. අපි කරු ප්‍රැක්ටිස් මත තමයි මේ තත්ත්වයට අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ තමයි සන්තෝෂ වෙන ගොඩාක්. සන්තෝෂෙන් නෙමෙයි හැබැයි කිව්වේ. නැත්නම් පුරා දුක්ඛින් කිව්වේ. නෑ දුකෙන් කියන්නේ ඉතින් අර චැම්පියන්ස් එන්න බැරි එක පොඩ්ඩක් දුකයි. ඔව්. ඒක කන්දරත් කරමු. මොකද ওই පුටුවේම ඉඳගෙන කලින් දවසකත් මේ මගේ යාළුවෙක් උතන ඉඳන් ඇඬුවා. නිසා මම හිතනවා පුටුවේ වැරද්දක්. හැබැයි මලගේ වල යන්නේ අපි අඬන්නනේ. අපේ වයස් සීමාවක් වයස් පරතරයක් නෑ. අපිට දුක දැනෙනවා අපේ ඇස් දෙකෙන් එන්නේ කඳුළු. සමහරක් අය බොරුවට මලගේ වල ගිහිල්ලා යම් කෙනෙක් යාළු කරගන්න උනම අඬනයක් ඉන්නවා. විද්‍යාලෙත් එහෙමයි. යන පුංචි විරාමයෙන් පස්සේ නෝ නැවතත් ඔබ හැමෝම රැඳෙන්න අවර් චැම්පියන්ස් සමග.